Ladies and gentlemen, it is our privilege to introduce Lieutenant Colonel Rasika Kahandagamagai. එතකොට අපි ප්‍රධාන වශයෙන් කරලා තියෙනවා දැන් සූදානම් වෙලා තියෙනවා ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් ඉන් ඩ්‍රෝන් පයිලටින් කෝස් එක දැනට අපේ පළවෙනි පාඨමාලාවට දුරදරුවෝ රෙජිස්ටර් වෙලා ඉවිල්ලා තියෙනවා. ඉතින් අපි අද දවසේ පටන් ගන්නවා අපේ මේ පළවෙනි ඇඩ්වාන්ස් ඩ්‍රෝන් පයිලටින් කෝස් එක. ඊට අමතරව අපි ඩිප්ලෝමා ඉන් ජියෝ ඉන්ෆෝමැටික්ස් ගැන කතා කරනවා. මේ ජියෝ ඉන්ෆෝමැටික්ස් ඩිප්ලෝමා එක වෙනත්ම ආරක ගිය එකක්. මේක data වලින් data එකතු කිරීම මගින් අපිට කරන්න පුළුවන් ස්පේෂලි මැපින් ප්‍රොෆෙසර් ගාමිණී කිව්වාගේ අපිට මේ ඉස්සර තිබ්බ තාක්ෂණයට වැඩිය දැන් වැඩි තාක්ෂණයක් තියෙනවා. ඒ තාක්ෂණය උදාගෙන අපි කොහොමද මේ GIS use කරලා මේ තාක්ෂණය හොඳින් අසුරවන්නේ කියලා. ඒකට අවශ්‍ය ප්‍රධාන දේ තමයි දත් එකතු කිරීම. දත් එකතු කිරීම පිළිබඳව විශේෂ වැඩසටහන් විදේශ පුහුණු කිරීම අවුරුද්දක් පුරා කෙරෙන වැදගත් පාඨමාලාවක් මේ ජියෝ ඉන්ෆෝමැටික්ස් තියෙන. ඊට පස්සේ අපි බේසික් ඩ්‍රෝන් පයිලටින් කෝසස් කරනවා. මොකද ඒ කෝසස් අපි ගොඩක් වෙලාට ටාගට් කරලා තියෙන්නේ දරුවන් වෙනුවෙන් පාසල් අධ්‍යාපනයේ නිවෙන්න කිට්ටුව ඉන්න. මොකද ඒ අය ඒ පාසල් වෘත්තීය ජීවිතයකට සමහර පාසල් යන ගමන් මොකද අපි පුරුදුලා තියෙන්නේ ඕ ලෙවල් ඒ ලෙවල් කැම්පස් යනකම් දෙමව්පියන්ගෙන් කන්න බොන්න මේවා කරන්න. නමුත් අපි මේ concept එක වෙනස් කරලා අපේ දරුවන්ටත් අපි ඕ ලෙවල් ඉවරනට පස්සේ ඒගොල්ලොන්ට වෘත්තීය දැනුමක් ලබා දෙනවා. ඒතකොට ඒගොල්ලොන්ට තමුන්ගේ අධ්‍යාපනය කරන ගමන් යම් කිසි වෘත්තියක නෙලවෙන්න පුළුවන්. ඒක මේ ඩ්‍රෝන් තාක්ෂණය සම්බන්ධ වීඩියෝග්‍රැෆි වෙන්න පුළුවන්, ෆොටෝග්‍රැෆි වෙන්න පුළුවන්, වෙනත් දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒ හා සම IoT මේ වගේ බොහොමයක් කෝසස් අපි ටැස්ට් කරලා තියෙනවා. ඊට අමතරව අපේ කුඩාම දරු පරපුර ඉස්ලා මේ තාක්ෂණයට යොමු කරන්න ඒගොල්ලොන්ට මේ පිළිබඳ බේසික් ටිකක් දැනුම් දෙන්න දින 3ක පාඨමාලාවක් පවත්වාගෙන යනවා. ඉතින් මේවා තමයි අපි ප්‍රධාන වශයෙන් මේ අවුරුද්ද තුල කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද ඉදිරියේ අනාගතයේ අපේ දරුවෝ කුඩා ඒවපක්ම මේකට පුහුණු කරන්න. ඒක හදා තමයි අපි මේ පාඨමාලාවල ඇති කරලා තියෙන්නේ.